26 වර්ෂයට යන්න. ඔබ සූදානම්ද? ඔබ සූදානම් නම් ආමේන් කියන හයියෙන් කියනවා. ආමේන්. හරි අපි අද දවසේ ප්‍රථමයෙන් උන්වහන්සේට ශුති කරන්න යනවා මේ ගෙවුනා වූ 2025 වර්ෂය නිසා. මන්ද අපි මේ ස්ථානයේ අද දවසේ ඉන්නේ උන්වහන්සේගේ කරුණාව නිසා. උන්වහන්සේ මේ අවුරුද්ද 2025 අවුරුද්ද පටන් ගැනීම සිට මේ මොහොත දක්වා ඔබව මාව උන්වහන්සේගේ කරුණාව තුල ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට ශුති කරන්න යනවා. ඔබ ළඟ ඉන්න කෙනාට ජේසුස් පිටයි කියන්නේ තට්ටුවක් දාලා ජේසුස් පිටයි කියන්නේ. ඉතින් අද හරිම ලස්සන දවසක් හැමෝම ලස්සනයි ලස්සනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අලුත් වර්ෂයකට පාතබන්න. ඉතින් අපි අනිත් පැත්ත හැල්ලා අනිත් කෙනාටත් කියමු ඔයා අද හරි ලස්සනයි කියලා. ආමේන්. ඔබ ප්‍රීතියෙන්ද? ප්‍රීතියෙන් ආමේන් කියමු අපි ආයේ. හොඳයි මම දේව මෙහෙම බාර කළ යාචනා කරන්න චන්දන සහෝදරයාට ආරාධනා කරනවා. හලෙලුයා ජීවමාන යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ බලවත් වූ දෑතට මගේ දේ පියාණනි මේ රාත්‍රී කාලේ මගේ දේ පියාණනි ඔබ වහන්සේ වෙනුවෙන් බලවත් ලෙස ඔබ වහන්සේ අද දවසේ ක්‍රියා කරන්න යනවාද ඔබ වහන්සේ මගේ දේ පියාණනි දේව මෙහි මුල පටන් අග දක්වාම ඔබ වහන්සේ බලවත් ලෙස ක්‍රියා කෙරුව මනා මගේ දේ පියාණනි ඔබ වහන්සේම ඔබ වහන්සේගේ සෙනගට මෙහි කරන්න යන ඒ බලවත් වූ දේව දාසය ඔබ වහන්සේ ලැබුවා තාලෙන්ත දීමනා තුල එතුමාව අද දවසේ ඔබ වහන්සේ පුදුමාකාර ලෙස පාවිච්චි වෙන්න සැලසූ මනෝ මගේ දේ පියාණනි වගේම ඔබ වහන්සේ වෙනුවෙන් මගේ දේ පියාණනි ගීතිකා ගායනා කරන්නා වූ දරුවෝද වාදනය කරන දරුවෝද ඔබ වහන්සේගේ බලවත් වූ දෑතට බාර කරනවා ඒ සෑම කෙනෙක්ම ඔබ වහන්සේම සම්නද්ධ කෙරුව මනෝ ඔබ වහන්සේ බලවත් ලෙස ක්‍රියා කෙරුව මනෝ මගේ දේ පියාණනි වගේම ඔබ වහන්සේම දේව මෙහි මුල පටන් අග දක්වාම බලවත් ලෙස ක්‍රියා කෙරුව මනෝ මගේ දේ පියාණනි විශේෂයෙන්ම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ගලා එන්න ඔබ වහන්සේගේ බලවත් වූ එළිදරව් කිරීම ගලා එන්න ඔබ වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කෙරුව මනෝ ඔබ වහන්සේම අද දවසේ පුදුමාකාර දේවල් කෙරුව මනෝ සුදාත්මිනී ඒ බලවත් වූ ආලේපය අප සියලු දෙනා මැද්දේ බලවත් ලෙස ගලා යන්න ඔබ වහන්සේම සැලසූ මනෝ මගේ දේ පියාණනි ඔබ වහන්සේගේ බලවත් වූ දෑතට දේව මෙහෙයද බාර කරනවා අප සියලුම දෙනාද බාර කරනවා ඔබ වහන්සේම අද දවසේ පුදුමාකාර දේවල් වෙන්න බලවත් ක්‍රියා වෙන්න අප නව වර්ෂයකට පාතබන්න යනවද ඔබ වහන්සේ මේ ගෙවුනා වූ වර්ෂයේ කරපු දේවල් නිසා ඔබ වහන්සේට කෝටි වාරයක් ශුති කරනවා ඒ වගේම නව වර්ෂයකට යනවද ඒ සියලුම දේද ඔබ වහන්සේ මේ වෙනකොටත් අප මැද්දේ කරලා අවසන්නේ සැලැස්මවල ඔබ වහන්සේ මේ මොහොතේ කරලා අවසන්නේම නිසා ඔබ වහන්සේම බලවත් ලෙස දේව මෙහි මැද්දේ බලවත් ලෙස ක්‍රියා කෙරුව මැනව නාසරිය ජීවමාන යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයට බාරයි ආමේන්. හොඳයි අපි මේ ටිකක් කට්ටියගේ නිදිමත යන්නත් එක්ක පොඩි ඇක්ෂන් සෝන් එකක් කරමුද? කිදෙනෙක් කැමතිද නටන්න කැමතිද වඩා තොස්සන්න? බය වෙන්නේ බය වගේ කරන්නේ. ඔබ ප්‍රීතියෙන් නම් ඉන්නේ අපි ඉස්සෙල්ලා අපි ගීතිකාව ගායනා කරනවා ඊට පස්සේ අපි ඒකේ ඇක්ෂන් ටික කරලා පෙන්නන්න යනවා. ඔබ ඉස්සෙල්ලා අපි ගීතිකාව ගායනා කරමු. ඔබ දන්නවද ප්‍රීතිය මාගේ හදවතේ එය ගැඹුරු වේ. දන්නවද? කී දෙනෙක් දන්නවද? මම දන්නේ නැහැ. අපි හැමදාම මේක ගායනා කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ගායනා කරමු. ප්‍රීතිය මාගේ හදවතේ එය ගැඹුරු වේ. ප්‍රීතිය මාගේ හදවතේ එය ගැඹුරු වේ. The way
අහලා තියෙන්න ඕන අනිවාර්යෙන්. අපි මේක කියලා තියෙනවා. දැන් අපි නටමු දෙයකට දැන් මම කියන නටන අපේ මේ කට්ටියක් දන්නේ නැහැ. අනිසලා ප්‍රීතිය මාගේ හදවතේ ගැඹුරු වේ. ප්‍රීතිය මාගේ හදවතේ ගැඹුරු වේ. ගොඩක් නිදිමත යනවත් එක කරමු. ඊට පස්සේ අපි එක දිගට නමස්කාර කරන්න යනවා. අද ගොඩක් දේවල් අපි ලෑස්ති කරන් ඉන්නවා. වෙනදා කරනවා වගේ නෙමෙයි, ගොඩක් වෙනස් දේවල්. ඉතින් අපි ප්‍රීතියෙන් ගායනා කරමු. අපි හයියෙන් කියමු උන්වහන්සේට. ප්‍රීතිය මාගේ හදවතේ එය ගැඹුරු වේ. ඒ කියන්නේ අපේ හදවතේ තියෙන ප්‍රීතිය, උන්වහන්සේ එක්ක අපිට තියෙන ප්‍රීතිය ඒක ගොඩක් ගැඹුරුයි. ඒක විනාශ කරන්න කාටද බැරි? කාටද ප්‍රීතිය විනාශ කරන්න බැරි? සාතාන්ට බෑ. අපි උන්වහන්සේ එක්ක ගැඹුරින් ප්‍රීතිමත් ඉන්නකොට ඒක විනාශ කරන්න. ඉතින් අපි කරන ගමන් කියමු උන්වහන්සේට ඔබ කියලා තේරෙන විදිහට අපි කියමු. අපි කටියක් කරමු පුළුවන් නම්. ප්‍රීතිය මාගේ හදවතේ ගැඹුරු වේ. Then අපි කියනවා ප්‍රීතිය මාගේ හදවතේ ගැඹුරු වේ. ප්‍රීතිය මාගේ හදවතේ ගැඹුරු අපිට දුන්නා වූ යනර්ථ කරුණාව නිසා ඒ ආශිර්වාදයන් නිසා ඔබගේ සුවය නිසා ඔබට චුතිවන්ත වෙනවා ස්වාමිනේ. අපි එක්කම පවුලක් ලෙස අද දවසේ ඔබගේ නාමය වංචනවා ඔබට ශුද්ධි කරන්න යනවා, ඔබට ගායනා කරන්න යනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ කරුණාව අපි එකිනෙකාගේ ජීවිතවල, අපි එකිනෙකාගේ පවුල්වල ස්වාමිනේ අද දවසේ නිදහස් වන පිණිස ඒ බලය ආලේපේ ස්වාමිනේ අපේ ජීවිතවල ගලන පිණිස සුදාඥාන වහන්සේ බලවත්
වහන්සේට ශුද්ධි කරනවා මගේ තරන් වහන්සේ ඔබ වහන්සේ දෙන්නා වූ ඒ අපරිමිත කරුණාව නිසා ඔබ වහන්සේ දෙන්නා වූ අපරිමිත ප්‍රේමය නිසා ස්වාමීන් වහන්සේ දුන්නා වූ සියල්ල නිසා ඔබට ශුද්ධිමත් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අපිට කිසිම රෝගයක් ගන්න ඉඩ දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට හිතකම ලබන්න ඉඩ දුන්නේ නැහැ ස්වාමීනි මොන ප්‍රශ්නය මොන පීඩාව මොන ගැටලුව අපේ ජීවිතවල ආවා ස්වාමීනි ඒ සියල්ල වහන්සේගේ නාමයෙන් අපේ ජීවිතවලින් අපි ඉවත් නිසා ඔබට ශුද්ධිමත් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මහිමාන් විතරයි මගේ පියාණන් වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ සදා කාලෙන් සදා කාලෙට අපත් සමග සබඳ වූ වහන්සේ ඔබට ශුද්ධි මගේ දෙවි ස්වාමීනි හalleluya විශ්වාසා වේවා මගේ ස්වාමීනි ඔබ නමස්කාර වේවා මගේ වහන්සේ ඔබට ශුද්ධි මාස වේවා ස්වාමීනි ඔබ ශුද්ධි කරන්න ඔබේ ජීවිතේ වහන්සේ මහත්කම් කරලා ඇති ඔබේ ජීවිතේ වහන්සේ බලවත් කරලා ඇති ඔබේ පෞද්ගලික දුක් කරුණාව නිසා ඔබ ශුද්ධි කරන්න ඔබේ දරුවන්ට දුක් කරුණාව නිසා ඔබ ශුද්ධි කරන්න ඔබේ ප්‍රශ්න ගැටලු නැති ඔබේ බාධා පීඩා නැති නමුත් මහන්සේ ඒ කිසිම දෙයක් ඔබේ ජීවිතේ නම් වෙන්නේ නැහැ ඒ මහන්සේගේ මහත් ප්‍රේමය නිසා හalleluya ශුද්ධි වේවා ඔබේ මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ ඔබේ ශුද්ධි මාස වේවා ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ප්‍රාර්ථනාවලදී උදාහරණ නිසා ඔබ වහන්සේ අපගේ කරුණාවෙන් සංහිඳේ ඔබ වහන්සේ
අපි මහත් වූ ප්‍රේමය අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්නේ නැතුව අපේ පාපය අපි උන්වහන්සේට කියන්න නැතුව උන්වහන්සේට බෑ අපේ ජීවිතයට අතුල් වෙන්න උන්වහන්සේට බෑ අපේ පවුල ආශිර්වාද කරන්න උන්වහන්සේට බෑ අපේ දරුවන්ට ආශිර්වාද කරන්න ඔබ ඊළඟ උන්වහන්සේගෙන් ඒ කරුණාව ඔබ මුළු හදවතින් ඔබේ පාපය ඔබ උන්වහන්සේ ඉදිරියේ කියන්න ඔබ මෙනෙහි කරන්න ඔබේ යේසුස් වහන්සේද උන්වහන්සේ දම් කුරුසේ පූජාවක් වුණේ ඔබේ මගේ පාපේ ශාපේ දරා ගන්නයි උන්වහන්සේ දා කටුවටුණු දරුවා උන්වහන්සේ ඔබේ මගේ පීඩාව දරා ගත්තා උන්වහන්සේ කස පහර ලැබුවා උන්වහන්සේගේ කස පහර වලින් අපි සුව වුණා උන්වහන්සේ දරන්න බැරි වේදනා ගොඩක් අපි වෙනුවෙන් දරුවා උන්වහන්සේ නිന്ദා අපහාස වින්දා උන්වහන්සේ ශුද්ධ පවිත්‍ර කෙනෙක් නමුත් උන්වහන්සේ අපි වෙනුවෙන් නිന്ദා අපහාස වින්දා ඔබ මෙනෙහි කරන්න මේ වර්ෂය පුරාමට ඔබට අපහාස කරපු අය ඇති ඔබට නිന്ദා කරපු අය ඇති ඔබට පීඩා කරපු අය ඇති ඔබේ එකිනෙකාට සමාව දෙන්න ඔවුන් ඔබ අත්හරින්න ඔබේ හදවතින් ඔබ මුළු හදවතින් ඔවුන්ව අත්හරින්න ඔබව වියවුල් වෙන්න සලස්වපු අයව ඔබ අත්හරින්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ ඔවුන්ව අත්හැරලා උන්ට සමාව දීලා ඔබ මුළු හදවතින් උන්වහන්සේ ඉදිරියට හැරෙනකොට උන්වහන්සේ බලවන්තයි මේ ලබනා වූ වර්ෂය ඔබේ මගේ ජීවිත සඵලවත් කරන්න මේ ලබන්නේ උන්වහන්සේ අපිව ඔසවන වර්ෂය මේ ලබන්නේ උන්වහන්සේ අපව ඉදිරියට ඔසවන වර්ෂයයි මේ ලබන්නේ අපේ සභාව බලවත් වෙන වර්ෂයයි අපි ඉල්ලමු උන්වහන්සේගේ මේ කරුණාව අපි ඉල්ලමු උන්වහන්සේගේ බලය සුදාත්මයන්නි ස්වාමිනේ මේ අය හිරෝ වෙලා ඉන්න ගැටලු පීඩාවන් සිතවලු දැන් මේ ජීවිත වලින් පහ වෙන්න ඕනේ ස්වාමිනේ ඔබට අතහැර ගන්න බැරි පාප මේ රාත්‍රී කාලයේ ජීවිත වලින් ඉවත් වෙන්න ඕනේ ඔබට සමාව දෙන්න බැරුව ඉන්නා නම් ඔබ සමාව දෙන්න ඒ කෙනාට ඔබට සමාව දෙන්න මේ ස්ථානයේ පීඩා කරපු අය හිටියා අපහාස කරපු අය හිටියා නිന്ദා කරපු අය හිටියා ස්වාමිනේ ඒ සෑම කෙනෙක්ට මනද සමාව දෙනවා ඔවුන්ව මම අත්හරිනවා මේ රාත්‍රී කාලේ ස්වාමිනේ ඔවුන්ව මම අත්හරිනවා ස්වාමිනේ මගේ හදවතේ හිර වෙලා ඉන්න ඒ වේදනාවන් ඒ පීඩාවන් පහ කරනවා කියලා උන්වහන්සේට කියන්න ඔබට දැනෙන්නේ මහත් ආලේපය ඔබට දැනෙන්නේ ඔබේ ජීවිතේට උන්වහන්සේ අතුල් වෙනවා
ඔබ මෙනෙහි කරන්න උන්වහන්සේව ඔබ මෙනෙහි කරන්න ඔබ මුළු හදවතින් පසුතැවෙලි වෙන්න තරුණාවු පිදුනාවු මාගේ සිත සුළු කරන්නේ ඔබගේ දැනින් සුවය ලබා
චේතනාවේ නාසයේ ප්‍රතිමේ න්යාම කෙනෙකුට කතා කරනවා. ඔබ යම් කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. ඔබේ හැඟීමක් තියෙනවා, සිතුවිල්ලක් තියෙනවලු මම මහා කාමකාරණියෙක්. මට කිසි දෙයක් කරගන්න බෑ. මගේ ඉතුරු කාලේ කිසිම වැඩකට නැතුව ප්‍රයෝජනයකට නැතුව, ඒ කියන්නේ කිසිම සබලත්වයක් නැතුව, කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැතුව ගෙවිලා යයි කියලා බය වෙන කෙනෙක් අපි අතරේ ඉන්නවා. අද දවසේ මේ පරණ අවුරුද්ද ගෙවිලා යන මොහොතේ දෙවියන් වහන්සේ ඔබ මැදේ තියෙන මේ ඔබ හිතන් ඉන්න කාලකන්නිකම ඔබේ මුළු මනින්ම පහ කරන්න යනවා. ඔබට දැනෙනවා උන්වහන්සේගේ ආලේපය. මේ ඔබ නම් ඉක්මනින් එන්න අද දවසේ ඔබේ වාතාවරණය මුළු මනින් වෙනස් වෙන්න යනවා. සහෝදරයෙක් ඉන්නවා. ඔබට තියෙන ගැටලුව තමයි ඔන්න එක ශරීරයේ එක තැනක රෝගයක් හොඳ වෙනකොට තව තැනක ඔන්න ඔබේ අතක් පයක් විතරදී හිටියනම් ඒක හොඳ වෙනකොට පපුවට එනවා. පපුව හොඳ වෙනකොට කකුල් දෙක එනවා. ඔබත් කල්පනා කරන මොන කර්මයක්ද දන්නේ නැහැ. කවුරු හරි මට මොනවා හරි කරනවා දන්නේ නැහැ. හැමදාම බෙල්ල හිර වෙලා, බෙල්ල හරියෙන් හිර වෙලා. ඒක ඔක්කොම මේ උරපතු පිටපැත්ත ඔක්කොම රිදෙනවා. හැමදාම ශරීරයේ කොහේ හරි තැනක වේදනාවක්. කවුරු හරි මට මොනවා හරි කරනවාද නැත්නම් බලවේගයක් මගේ ඇඟේ රිංගලා ඉන්නවාද මේ පීඩාව කවද්ද මගෙන් ඉවර වෙන්නේ කියලා දැඩි ආතතියක වේදනාවක ශරීර වේදනාවක් එක්ක ඉන්න කෙනා ශතාප්‍රන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. මේ ඔබ නම් ඉක්මනින් එන්න දෙවියන් වහන්සේ අද දවසේ ඔබට සුවය නිදහස් කරන්නේ. මේ කියවෙන්නේ ඔබ ගැන නම් ඉක්මනින් එන්න ඉදිරියට. ඔබේ පවුලේ හැමදාම බහින් පස්සීමක් නැති දවසක් නැහැලු. හැමදාම මොකක් හරි හේතුවකට පවුලේ සමාජිකයෝ බහින් පස් වෙනවා. ඒ නැත්තම් අඩදබර ඇති කරනවා. මේ බහින් පස්සීමක් නැති දවසක් ඔබේ නිවසේ නෑ. හැමදාම හවස් වෙද්දී මේ කෝලහලේ ඔබේ නිවසේ. ඔබට දැන් මේක ඇති වෙලා ස්වාමීනි මාව නිදහස් කරන්නේ කවද්ද කියලා ඔබ හිතින් දෙවියන් වහන්සේගෙන් ශදාග්‍රන් වහන්සේ ඔබට කතා කරන්නේ. ඔබ ලැජ්ජ වෙන්න එපා. අදාළ කෙනා මේ ස්ථානයේ ඉන්නවා කියලා
උන්වහන්සේ විතරව කරනවා. ඔබට දැනෙනවා උන්වහන්සේගේ ආලේපය, හෘද ස්පන්දන වේගය වැඩි වෙලා තියෙනවා ඔබට. ඒ ඔබ නම් එක්වෙනින් එන්න ඔබ ඔබේ පවුල අල්ලගෙන ඉන්න යක්ෂයාගේ මායාව අද දවසේ මුළුමනින් පහ වෙන්න යනවා. ඔබ දැඩි ආතතියක ඉන්නවා. මේ පීඩාව ඉවරයක් නැද්ද? හැමදාම හවස් වෙද්දී මේ බහින් බස් වීමෙන් පීඩාව විඳින්න ඕනද කියලා. ඉදිරි ජීවිතේ මම තනියම ඉන්නවා කියලා දැඩි තීරණයක ඉන්න යම් සහෝදරයෙක් හෝ සහෝදරියක් මේ ස්ථානයේ ඉන්නවා. තනිකමෙන් දැඩි ලෙස පීඩා විඳින ඔබේ අනාගතයට තනියම ඉන්නවා කියලා ස්ථිර තීරණයකට ආපු යම් සහෝදරයෙක් හෝ සහෝදරියක් මේ ස්ථානයේ ඉන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. ඔබ දුවලෙන්න ඔබේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා. ඔබ දැඩි තීරණයක ඉන්නවලු. ඔබ තනියම ජීවත් වෙනවා. තනියම ඔබේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා ඔබට කවුරුත් එපා කියලා තීරණය කරපු කෙනා ශ්‍රද්ධාවෙන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. අද මේ ඔබේ වෙලාව ඔබේ ජීවිතේ යම් පරිවර්තනයක් වෙන්න යනවා. එක් කුලවිනේ සිහින මරාක පස්සේ වෙලාවක් කොල්ල වම් මතේ හිරියකුත් කොන්දේ අමාරුවක් හැමදාම ඔබ උදේ නැගිටින්නේ කොන්දේ මේ ඉන අත ගාගෙන ඉනට අත තියාගෙනලු ඔබ ඇඳෙන් බහින්නේ වම් මතේ හිරිය වැටෙනවා කොන්දේ අමාරුවකින් පීඩා විඳින යම් කෙනෙක් අපි අතර ඉන්නවා ශ්‍රද්ධාවන්ත වහන්සේ ඔබට සුවය දෙන්න යනවා ඔබ දැඩි ලෙස මේ වම් මතේ හිරිය කොන්දේ ආබාධයක් නිසා පීඩා විඳිනවා අපි අතර යම් කෙනෙක් ඉන්නවා රැයට නිදාගන්න බයයි. රැයට නිදාගන්න බයයි. නිදාගන්න බය හේතුව තමයි ඔබට හුස්ම ගන්න අපහසුයි. නිින්දෙන් හුස්ම හිර වේ කියන බයට ගොඩක් අවදි වෙලාම ඉන්නවා. ඔබ ස්වසන ආබාධයක් එක්ක සිටින කෙනෙක් අපි අතර ඉන්නවා.
ශුද්ධාත්මයන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. ඔබට දැන් මේ ටික දවසක ඉඳලා නිදා ගන්න අපහසුයි හුස්ම ගන්න අමාරු නිසා. මෙන්න මේ අපහසුතාවයෙන් ඉන්න කෙනාටයි ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ. ඔබ අද සුවපත් වෙන්න යනවා. Jesus, I call on Get and see
වහන්සේට ස්තුති කරන්නේ අද දවස තුල මම ලැබලා තියෙන සතුට ප්‍රීතිය නිසා. මොකද අවුරුදු 15කට වැඩි කාලයක් මම ඉතාම දුක් විඳ අසරණ වෙච්ච කාන්තාවක්. අදට මට අවුරුදු 65කට ආසන්නයි. නමුත් මම දුක් විදිහට දුක් විඳා මේ යක්ෂ බලවේග, අඳුරු බලවේග, නින්දා අපහාස මේ සියලු දෙයින් අසරණ වෙලා උඩ බලාගෙන මට මොකද වෙන්නේ? කවුද මට හැබැයි මම යේසුස් වහන්සේ ඇදහිරුවා. උන්වහන්සේට කීකේ හැමදාම ඇඬුවා. සෑම සභාවලට ගියා. කිලුටු පෙරාගෙන මාස ගණන් ඉරිච්ච ගවුම් ඇඳගෙන මාස 4-5 නාලා නැහැ. මාස 2 ඇඟ හොදලා නැහැ. ලැජ්ජ නැතුව මම මේවා කියන්නේ මං විඳපු දුක. මේ වගේ ඇඳුම් මගේ අල්මාරියේ පුරවලා තියෙනවා අවුරුදු 15කට කලින්. මේ ඇඳුම් එක්කම මම දිරන්න හිටපු කෙනෙක්. දෙවියන් වහන්සේ මට ගොඩාක් ආදරේ. යේසුස් වහන්සේ මට ගොඩාක් ආදරේ හින්දා අද උන්වහන්සේ මාව නැගිටවලා තියෙනවා. මගේ පවුලම මාව ප්‍රතික්ෂේප කරා. කිසි කෙනෙක් මාව බැලුවේ නැහැ. මගේ මල්ලි පිස්සු හැදිලා හිටියා පාරවල් දිගේ ඇවිදින්න. එයාත් මට කුමාරගේ බයිනවා පොලිසිය වල එන්ට්‍රි දානවා. මම අවිවාහකයි. හැබැයි මට අනියම් සැමියෝ හිටියේ නැහැ. ඒ නිසා සමහර අය මට කියලා තිබුණේ මං සමලිංගික කියලා. සමහර අය මට කිව්වේ පිස්සු කියලා. ඉතින් ගොඩාක් දුක් වරකට වෙයිදලා අද මං ගොඩාක් සතුටින් ඉන්නවා. මොකද යේසුස් වහන්සේ මට ගොඩාක් ආදරේ නිසා. ඒ වගේම මේ දේවගතිතුමාව මට මුණ ගැස්ලා මේ ඉන්න සහෝදරියයි සහෝදරයයි බලෙන් මාව ඒගොල්ලෝ වීල් වල දාගෙන ආවි මම බෑ කියති. මොකද පාස්ටර්ස්ලා සිය ගණන් පස්සේ ගිය කෙනෙක් මම. අද මම දේවගතිතුමාට මේ සභාවට මේ දරුවන්ට හැම කෙනෙකුටම ස්තුති කරනවා. අද මාව උන්වහන්සේ ජීවත් කරලා තියෙන නිසා. ඒ වගේම ලොකු මඟ පෙන්වීම දැන් මට තියෙනවා. මේ ලබන අවුරුද්දේ ඉඳලා මට කිසිම රෝගයක් නැහැ. කිසිම හිතකමක් නැහැ. මගේ ඇස්වල කඳුළුත් නැහැ. මට විතරක් නෙමෙයි මේ සභාවේ හැමෝටම එහෙමයි. මොකද අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා. උන්වහන්සේ අපිව සුව කරනවා. ලොකු විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ නිසා අපිට සතුට ප්‍රීතිය තියෙනවා. අලුත් අවුරුද්ද අපිට ගොඩාක් වාසනාවන්තයි. මේ පාස්ටර් කියපු අනාගත කිසි දෙයක් අපිට බලපාන්නේ නැහැ. හැබැයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් හැම කෙනෙක්ම ගැලවීමට ගේන්න සුභාරංචි කියන්න ඕනේ. ඒ නිසා මා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා ගෞරවය නමස්කාරයම දෙනවා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා වෙලාවේ මම මේ සභාවට ඇවිල්ලා දැන් මාස 4ක් විතර වෙනවා. ඒත් දෙවියන් වහන්සේට මම ගොඩක් කරන කෙනෙක්. මේ සභාවට අලුත් කෙනෙක් වුණාට දෙවියන් වහන්සේ මාව අවුරුදු 10කටත් වැඩි කාලයක ඉඳන් තමයි දෙවියන් වහන්සේත් එක්ක මම ඉන්නේ. මට සුව නොවන රෝග දෙකක් තිබ්බා. එකක් මගේ අතේ අමාරුවක්. අනිත් එක මෙතන කියන්න බෑ. ඒත් මට වෛද්‍යවරු ගාවට ගියාට කිසිම සුවයක් හම්බුන්නේ නැහැ. මම බෙහෙත් ගන්න යනවා මාසයක් විතර බෙහෙත් ගන්නවා. බෙහෙත් ගන්නකොට මාව ඉති වෙන්න ගන්නවා. කොච්චර බෙහෙත් දීවත් කිසිම සුවයක් නැහැ. සතියක් විතර හොඳ වෙලා තියෙනවා ආයෙ වැඩි වෙනවා. හවසට වැඩ ඇරලා ඇවිල්ලා මම මගේ අතේ අමාරුවෙන් බිම වැටිලා අඬනවා. මගේ මහත්තයා ඇවිල්ලා අත මෙහෙම චුට්ට හොලවලා තමයි උස්සලා අත මේවා කරලා එතකොට මෙහෙම ටොප් ගාලා මෙතන පයින්නවා. පැන්නම ටිකක් අඩු වෙනවා. එහෙම තිබ්බේ. ඒ තිබිලා ඒකටත් බෙහෙත් ගත්තා. හැම තැනම ගිහින් බෙහෙත් ගත්තා. හරි ගියේ නැහැ. මම ආරාධනා කරනකොට මාත් එක්ක හිටියේ මගේ මහත්තයාගේ අක්කා. එයා තමයි මාව අවුරුදු 10ක් පුරාවටම ශක්තිමත් කරේ. මම එයා වෙනුවෙන් දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුතිවන්ත වෙනවා. හැමෝම මට විහිළු කරා. hina වුණා. එහෙම තියෙද්දිත් එයා කිව්වා නම් බය වෙන්න එපා. ඔය දෙවියන් වහන්සේත් ඉන්නවා කවුරු නැති වුණත් මමත් ඉන්නවා ඔයත් එක්ක කියලා. ඒ කියලා මම අවුරුදු 10 පුරාවටම යාත්‍රා කරා මට සභාවක් හොඳ සභාවක් දෙන්න කියලා.
දෙවියන් වහන්සේ මට හොඳ සභාවකුත් හොඳ දේව ගැතිවරයෙකුත් හොඳ දේව ගැතිවරියකුත් දීලා තියෙනවා. ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අවුරුදු පුරාවටම මට දුන්නා වූ සියලු ආශිර්වාදයන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මට නොයෙක් ආශිර්වාද කරලා තියෙනවා දෙවියන් වහන්සේ මගේ දරුවන්ගේ දේවල් වලදී. එතකොට මගේ යාළුවන්ගේ දරුවන් වෙනුවෙන් මම ගිය සභාවාරයේදී ස්තුතිවන්ත කරා. මට දුන්නා වූ නුදුන්නා වූ සෑම ආශිර්වාදයක් වෙනුවෙන් මම දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගේ දරුවෝ පොඩි. හැබැයි මම ලෙඩ වෙලා අසනීප වෙලා දේවහාමුල ඉන්නවා. නමුත් මට සිහි කල්පනාව නැහැ වගේ. ඒ වුණාට ළමයි ඉස්කෝලේ ගියා, විභාග පාස් වුණා. ඒ විච කාලේ අවුරුදු 15ක් 20ක් වෙනවත් ඇති. එතකොට මට මතක නැහැ කොච්චර කාලයක්ද කියලා. නමුත් මට කල්පනා වෙනකොට මගේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි, විභාග පාස් වෙලා. ඊට පස්සේ කොහොම හොදින් ඉන්න කාලේ නමුත් මට එක ඔය දේවල් කරලා ඉතින් මම ගොඩක් රැකලා හිටියා. මම කියන දේවල් කවුරුත් පිළිගන්නේ නැහැ මගේ ගෙදර අය. ඉතින් එයාලා හිතන්නේ මේ එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ පාස්ත තමයි පිළිගත්තේ. ඇත්ත මෙහෙම දේවල් කරනවා මිනිස්සු මෙහෙම දේවල් කියනවා කියලා. ඉතින් මම ගොඩාක් මට කතා කරන්න බැරුව හිටියා. මම සභාවල් වලට ගියාට මම ගොළු වෙලා සුභාරංචි කියන්නේ මම මේ ගැන ස්තුති කරන්නේ සාක්ෂි කියන්නේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ගොඩාක් දේවල් කරලා තියෙනවා. මගේ දරුවන්ගේ ජීවිතේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒකට මම ස්තුති කරන්නේ. හැබැයි මම මේ සභාවට ආවට පස්සේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අනේක වාරයක් මගේ ජීවිතේ කරපු දේවල් ගැන මට කියන්න ගියොත් අද දවසම මාති. ඉතින් මම අවුරුදු 15ක් තිස්සේ දෙවියන් වහන්සේ මාව දකිනවා. මුලින්ම දෙවියන් වහන්සේ මාව දන්නවා. මම හැමදාම අදින කෙනෙක් අභාවයේ වැටෙනවා. ඌ කියනවා කෑ ගහනවා, පෙරලෙනවා, කඩ ගන්නවා. නමුත් මම මේ සභාවට ආවට පස්සේ කෙලින් ඉන්නවා. ඉතින් මගේ දේවදාසයාට මේ සභාව පවුලට ගොඩාක් ස්තුතියි. මගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මේ අවුරුදු 10 15 පුරාවටම මා සමග සිටින නිසා මගේ පවුල සමග සිටිනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මම ඉස්සෙල්ලා අවුරුදු 10ක් වෙනවා දෙවියන් වහන්සේ පියාගෙන යනවා පියාගත්තේ. මම මහත්මයාට ඇස්ති දෙන්නේ. ඒ ගොඩාක් මැරිලා ඉඳලා පොරලා කියලා මේ අයිතලා කිව්වේ. මම ඉස්පිරිතාලේ ඉඳලා මේ විතර කතා කරලා පස්සේ තමයි ඒගොල්ලෝ කොහොමද ව්‍යාපාරික වලට ගත්තේ. ඉතින් ඒ වගේම දෙවියන් වහන්සේ සුවේ කරනවා මට සියලු දෙවියන් ආශිර්වාද ඉතින් ඉතින් අනිත් පොතුනේ පස්සේ කියලා ඒවලු දෙවියන් ආශිර්වාද විලාස කරන පොඩ්ඩක් මගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. දෙවියන් වහන්සේ නිසා ගොඩාක් පීඩා මැදේ ගොඩාක් පරීක්ෂා මැදේ හිටිය කෙනෙක්. මට හැම දෙයක්ම දෙවියන් වහන්සේ දීලා තිබුණත් මට සමාදානයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම දැන් මාස 5කට විතර කලින් දෙවියන් වහන්සේ මේ 16ගේ කියලා මම දේව රාජ්‍යයට කැප වුණා, සේවයට කැප වුණා. ඒ සේවය කරන අතර දෙවියන් වහන්සේ මගේ සියලු ප්‍රශ්න විසඳුවා. මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ ගෞරව වර්ෂය නිසා මම ගැලවීම ලැබේ 2011 වර්ෂයේ ගැලවීම ලැබනකොට මට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉන්න තැනක් තිබුණේ නැහැ. ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. ගොඩාක් පීඩා වෙන්නේ මනුස්සයන් අනවින පොඩිදින කරලා මට මේ කකුල කැඩිලා කකුල සුව වෙන්නේ නැතුව මාස 8ක් මම රෝද පුටුවේ හිටියා. ඒ වෙලාවේ තමයි මම දෙවියන් වහන්සේ අදහාගත්තේ. ඒ තුලින් මම හැම දෙයක්ම දැන් මට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. නැහැ කියලා දෙයක් නැහැ. දෙවියන් වහන්සේ මට සුවය ගොඩාක් ලෙඩ රෝගවල හිටපු කෙනෙක්. මම සුව කරන්න බැරි ලෙඩවල හිටපු කෙනෙක්. දෙවියන් වහන්සේ හැම ලෙඩකින්ම සුව කරලා අද මම බෙහෙත් බොන්නේ නැතුව දෙවියන් වහන්සේ තුල සුවයෙන් ඉන්නවා. මම හැමෝටම කියන්නේ මේ පොළවේ මොන දේ තිබුණත් අපිට දෙවියන් වහන්සේ දන්නේ නැත්නම් අපිට ගැලවීම නැත්නම් ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. මොකද මේ පොළවේ සියල්ල විනාශ වෙනවා. ඒත් අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් අපේ සියල්ල දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. අපි ස්වර්ග රාජ්‍යය හොයන කල දෙවියන් වහන්සේ අපිට සියල්ල දෙනවා.
ඒ නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මට දීලා කියන සියලු දේ නිසා, දාසයන් නිසා මේ සභාව නිසා උන්වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. මම මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මාව තෝරගත්ත නිසා මේ මාව මං අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ දුව ෆෝන් එකට යාඥාවක් දාලා මට දුවගේ නෑනට කතා කරලා කිව්වහම නෑයා මට සමාව ගන්න කිව්වා දෙවියන් වහන්සේගේ. මං සමාව ගත්තා. එදා ඒ ෆෝන් එකේ යාඥාව මයි කොට්ටේ උඩ කියලා තිබ්බා. මං හිතුවේ නෑ මං ජීවත් වෙයි කියලා හිතපු කෙනෙක් නෙමේ. ඒ වෙලාවේ ඒ යාඥාව අහගෙන මට නිින්ද ගියා. ඊට පස්සේ මට ඇස් ඇල්ලනකොට මගේ දුව මං ගාවේ හිටියා. මට හිතුණා මට අතනීපයක් වෙලා නෑ නිකන් ඉන්නේ කියලා. ඊට පස්සේ මං ඇහුවා මම මේ කොහෙද ඉන්නේ කියලා. ඒ තරම් මට හොඳක් වුණා. ඊට පස්සේ මං හිතුවා ඉදා ඉඳලා මං ඉස්සෙල්ලා ගිහින් තිබුණේ අවුරුදු 30කට ඉස්සෙල්ලා මං ආයෙ නැවතුවතාව මං දෙවියන් වහන්සේගේ පාද පාමුලට යනවා කියලා ඉති එහෙම මං ගියා පිළගොල්ලේ සභාවට. ඒ ගිහින් ඉති තමයි මට මගේ පුතාගේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. මට ඒක කිය කරගන්න දෙන්නේ කිසි කෙනෙකුට. ඒ හින්දා මම එයාගේ ප්‍රශ්නෙට තමයි මම මේ දේවගැතිතුමා හම්බුනේ. එයාගෙන් හම්බෙලා එයාට කිව්වහම එයා කිව්වා කොහොම හරි අපි මෙයා කරමු කියලා. ඒ කියලා මම එයාවත් එක දවසක් හරි එක්ක ආවා. එක්ක ආවට පස්සේ පවුල සාමදාන කරා. ඒ මගේ දුවගේ ලෙඩ රෝගය වලට මම ඒවටත් මම දේවගැතිතුමාට කියලා මම මගේ ගෙදරට ගෙන්නලා ඒ දෙන්නා ඒ පාද පාමුලට ගන්නට මේ වැඩ සේරම කෙරුවේ. මම මගේ දෙවියන් වහන්සේට මට දීපු කරුණාව නිසා මම කෝටි වාරයක් ස්තුතිවන්ත වෙනවා. මාව කරවලා මාව සුව කරලා කියන මගේ දෙවියන් වහන්සේ නිසා ස්තුති වේවා. දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුතිවන්ත කරනවා. මේ සභාවට තමයි ප්‍රථමයෙන්ම මගේ ස්තුතිය ප්‍රශංසාව. ඊළඟට මගේ දේවගැතිතුමාට ගෞරව කරනවා. ඇත්තටම ඊළඟට අnder පුතා දේවගැතිතුමිය. මම විශේෂ සාක්ෂිය තමයි අද හැමදාම මගේ දේවගැතිතුමාට මම අnder කරලා කියන කතාව මම පාඩම දන්නවා ඇති. මොකද මගේ පුතාගේ මත්පැන් පාන. අද මේ මොහොතේ ඉන්නෝනේ ඇත්තටම එක පොතක් මුලේ වාස්තු කරන්නේ. හොඳම ආරක්ෂක. දෙවියන් වහන්සේලා අනේක වාරයක් ස්තුති කරනවා. මගේ පුතා ආදරය කරවත්තුවා. මේ වසරේ මගේ පුතාගේ මත්පැන් පාන ඉඳලා මේ සභාවට චන්ද්‍රපුතාට විශේෂයෙන් මම කඩ කරලා කියන යාඥා කඩලා දුන්නු සතුටා. මගේ පුතාට සාධාරණ වෙලවත්තුවා පාසු. දෙවියන් වහන්සේලාගේ වාරයක් ස්තුති වේවා. ඒ වගේ මේ සභාවතාව තව යන්නේ මුළු විශ්වයේම මේ සභාව බලවත් වෙනවා දෙවියන් වහන්සේගේ නාමයෙන්. අනේක වාරයක් ස්තුති කෝටි වාරයක් ස්තුති වේවා. ප්‍රථම ගෞරවයේ මගේ දේවගැතිතුමාගේ
The world waits for a miracle. The heart longs for a little bit of hope. Oh come, Emmanuel. The child prays for peace on earth, and she's calling out from a sea of hurt. Oh come, Emmanuel. And can you hear the angels singing? Glory to the light of the world. Glory, the light of the world is here. The drum breaks with the tears of a mother. A baby's cry is the sound of love. Come down, Emmanuel. Here's the song for the suffering. Here's the Messiah, the Prince of Peace has come. He has come, Emmanuel. To the light of the world.
පොඩි නාට්‍යමය ජවනිකාවක් ඉදිරිපත් කළා. කාටද තේරුනේ මේ මොකක්ද කළේ කියලා? ඔබට මොකක්ද තේරුනේ? සාතන් ඇවිල්ලා හිටියානේ සභාවේ. අපි අතර හැංගිලා හිටියා. ඊට පස්සේ දරුවෝ ටිකක් ඉදිරියේ හිටගෙන හිටියා. යම් පෝරුවගයක් ප්‍රදර්ශනය කළා. යම් රංගනයක නියැලුණා. මොකක්ද මේකෙන් කියන්න උත්සාහ කළේ? මොකක්ද කියන්න උත්සාහ කළේ? සාතන් හැම වෙලාවෙම බලන් ඉන්නේ දෙවියන් වහන්සේ තුල ඉන්න අපිව නැවත පාපයට ඇදලා ගන්න. ඒ වචනේ යම් තැනක කියනවා සාතන් කොහොමද ගොරෝන සිංහෙක් වගේ ඔබ යමින් සිටිනවා කාව ඉල ගනින් දෝ කියනවා. එහෙනම් දැන් අවසාන කොටසේ නාට්‍යයේ අප දැක්කා මම හිතන්නේ සුදුගන්ධලා චන්දන පුතා නිරූපණය කළේ දෙවියන් වහන්සේව. එතකොට දෙවියන් වහන්සේත් එකට අත්වැල් බැඳගෙන ඉන්නකොට සාතන් කොච්චර පහර දීලා මේ දෙවියන් වහන්සේගේ ආලෝකය අපි තුලින් බැහැර කරන්න හැදුවා. අපි උන්වහන්සේත් එක්ක අත්වැල් බැඳගෙන නම් ඉන්නේ ඒ ආලෝකයෙන් අපිව අන්ධකාරයට ගෙනියන්න සාතන්ට කිසිම මොහොතක බැහැ. එහෙනම් අපේ දරුවෝ ටික පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. ඔබ ඉන්නේ දෙවියන් වහන්සේ එක්ක නම් ඔබ වෙනුවෙන් යාඥා කරන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා නම් යක්ෂයා මොන ප්‍රයෝග දැම්මත් උඩ බෑ දෙවියන් වහන්සේගේ ආලෝකය අන්ධකාරය බවට පරිවර්තනය කරන්න. ඕ පරාද වෙනවාමයි. එහෙනම් දැන් අද දවසේ පණිවිඩයට අපි එන්න යනවා. ඔබට වැටහෙන්න ඇති නාට්‍යමය ජවනිකාව. දැන් අද කීප දෙනෙක් ශ්‍රේෂ්ඨ ඉල්ලීමක් කළා. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කළා වූ යම් දෙයක් තිබ්බද? මේ වර්ෂයට ගෙවුණා වූ වර්ෂ පුරා කරා වූ යම් දේවල් තිබ්බද? ඔබට අවස්ථාව දුන්නා ස්තුති කරන්න. කීප දෙනෙක් ඇවිල්ලා ස්තුති කළා. එහෙනම්
අද අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේට කෘතඥ වීමෙන් එහෙම නැත්නම් ස්තුති කිරීමේ වැදගත්කම මොකක්ද කියන එක ගැන. අපි මේක විවිධ ආකාරයකට කතා කරලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති කිරීමේ වැදගත්කම. නමුත් ඔබ දන්නවා දෙවියන් වහන්සේ අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා කවුද? දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ජේසුස් වහන්සේ. එහෙනම් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නා වූ කොයිම දෙයක් නමුදු උන්වහන්සේ අපිට දෙනවා කියලා උන්වහන්සේ පොරොන්දුවක් වෙලා තියෙනවා. කී දෙනෙක්ද ලැබිලා තියෙනවා? උන්වහන්සේගෙන් ඉල්ලලා ජේසුස් වහන්සේගේ නාමයෙන් මට මේ දේ ඕන කියනකොට උන්වහන්සේ දෙන්න සූදානමින් ඉන්නවා. කී දෙනෙක් ලබාගෙන තියෙනවා? එහෙනම් බහුතරයක් දෙනා උන්වහන්සේගේ නාමයෙන් යම් යම් දේවල් ඉල්ලලා උන්වහන්සේගෙන් ලබාගෙන තියෙනවා. හැබැයි උන්වහන්සේ අපෙන් එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අන්ධකාරයේ හිටපු අපිව ආලෝකයට ගෙනියන්න පුළුවන්. පාපයේ හිටපු අපිව උන්වහන්සේ ආලෝකයට ගෙනියන්න පුළුවන්. නේද? ගලව ගන්න පුළුවන්. අපේ ආර්ථික දුබලත්වයේ කියලා උන්වහන්සේට පුළුවන් අපිව සඵලවත් කරන්න. අපි රෝගීන් කියන උන්වහන්සේට පුළුවන් සුවය දෙන්න. හැබැයි මේ සියලු දේ උන්වහන්සේ කරලා අපේ බලාපොරොත්තු වෙන එකම එක දෙයක් තියෙනවා. උන්වහන්සේ ඔබේ මුදල් ඉල්ලුවද? මුදල් ඉල්ලුවද? පාස්කල් ගම මුදල් ඉල්ලුවා. ඒක උන්වහන්සේ මුදල් ඉල්ලුවේ නැහැ. උන්වහන්සේ මොනවද ඉල්ලුවේ? ඔබේ එක දෙයක් ඉල්ලුවේ. මොකක්ද ඉල්ලුවේ? අපේ තොල්වල ඵලය. මොකක්ද තොල්වල ඵලය කියලා ඒ වචනේ කිව්වේ. අපේ තොල් දෙකෙන් තමයි ශබ්දය පිටවෙන්නේ. එහෙනම් උන්වහන්සේ කිව්වා තොල්වල ඵලය නැමැති ප්‍රශංසාව එවනතන් ස්තුතිය විතරක් මට දෙන්න. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙමින් දසෙන් කොටසක් සම්මාදමක්ව දෙවි. මොකද බලාපොරොත්තුනේ තොල්වල ඵලය නැමැති ස්තුතිය. උන්වහන්සේ ඔබේ ජීවිතේ වෙනසක් කරාම මට ස්තුති කරන්න කියලා විතරයි උන්වහන්සේ කී දෙනෙක් ඒ ස්තුතිය තොල්වල ඵලය නැමැති ප්‍රශංසාව උන්වහන්සේට දෙනවද? කී දෙනෙක් දෙනවද? බොහෝමයි අපි බහුතරයක් උන්වහන්සේට ස්තුති කරනවා. අපි බලන්න යනවා මේ වචනය. ඒ වහන්සේ මාව ගලවන හින්දා මම හැමදාම උන්වහන්සේගේ දේව ගෘහයට ගිහිල්ලා ඔබ වහන්සේ වෙනුවෙන් ගීතිකා ගායනා කරනවා. කවුද මේව කියන්නේ? කවුද? හෙසකියා රජු. ඇයි හෙසකියා රජු මෙහෙම ප්‍රකාශයක් කරන්නේ? හෙසකියා රජුට හැදෙනවා සුව කරන්න බැරි රෝගයක්. සුව කළ නොහැකි රෝගයක් හැදෙලා මරණාසන්නව ඉති රජුට මතක් වෙනවා තාමද දෙවියන් වහන්සේ. රජු මොකද කරේ? ඇදෙන් බැහැලා පිටිය දෙසට හැරිලා තමන් දෙවියන් වහන්සේට කියා අඬන්න ගත්තා. ස්වාමීනි මම මගේ ජීවිත කාලය තුල මම සැබෑකමින් හැසිරුණා. මොකද සැබෑකමින් හැසිරුණා කියලා කියන්නේ? සැබෑකමින් හැසිරුණා. සත්‍යවාදීව එහෙම නැත්නම් දෙවියන් වහන්සේට අවංකව හැසිරුණා. මම ධර්මිෂ්ඨ දේවල් පමණයි කළේ. මගේ ඇසට පෙනෙන ඔබ වහන්සේගේ ඇසට හරිම පෙනෙන දේ මම කළා. ස්වාමීනි ඔබ වහන්සේ මට මේ වගේ පීඩාවක් එන්න දුන්නේ කියලා පසුතැවිලි වෙමින් යාඥා කරන්න පටන් ගත්තා. මෙහෙම යාඥා කරනකොට මොකද උනේ? දෙවියන් වහන්සේ ඔහු දෙස බලලා මරණාසන්නව හිටපු හෙසකියා රජුවන්ට මොකද කළේ?
සුවය දීලා සුවය දුන්න විතරක් නෙමෙයි ඔහුගේ ආයු කාලය තව අවුරුදු 15කින් දීර්ඝ කළා. සුවය දීලා නිකන් හිටියේ නෑ. ආයුෂ තව අවුරුදු 15කින් දීර්ඝ කළා. එහෙනම් මේ ඔහු දැන් මේ දේවල් උනේ කවුරු හරහාද? දැන් දෙවියන් වහන්සේ මේ දේ කළා. එසකියා රජුරවන්ට මේ පණිවිඩ ගෙනිච්ච කවුද? කවුද? යෙසායා අනාගත වක්තෘතුමා තමයි එසකියා රජුට මේ පණිවිඩ අනාගත වාක්‍ය කියනු ලැබුවේ. එහෙනම් මේ එසකියා රජු කරපු ප්‍රකාශය තමයි අපි යෙසායා 38 20 වගන්තියේ කියවනු ලැබුවේ. දැන් ඔහු පොරොන්දුවක් වෙනවා ස්වාමීන් වහන්සේ මාව සෝතල නිසා මම දිනපතාම වහන්සේගේ දේව ගෘහයට ගිහිල්ලා මම ගීතිකා ගායනා කරනවා. මනුස්සයා කියලා කියන්නේ දුන්න පොරොන්දු 탁ගාලා අමතක වෙනවා. දැන් මම කියනවා කාට හරි සුවය කරලා මම කියනවා එහෙනම් බ්‍රදර් වාහමදාම දීගල්ලට ගිහිල්ලා දේව ගෘහය අතු ගාලා සුද්ධ කරලා පොඩි ආඥාවක් විනාඩි 5ක් කරලා එන්න. දවසක් කරනවා දෙකක් කරනවා තුනක් කරද්දී අම්මෝ මේක මහා කරදරයක්. මේක මම වෙන කෙනෙකුට පාවා. එයා තව ඇසිස්ටන්ට් කෙනෙකුට දෙනවා. ඔව් ගිහිල්ලා ඒක මගේ ඇරිලම යනවා. එහෙනම් එසකියා රජුට මොකද උනේ? දැන් එසකියා රජුව සුව කරලා ඔහුගේ වයසට අවුරුදු 15ක් ආයුෂ එක් කරලා සතුරා දිනු දෙවියන් වහන්සේ එසකියා රජුවව ගැලෙව්වා. මේ ගැලෙව්වහම රජුව ලැබපු සුවය මේ ලෝව වටා පැතිරිලා ගියා. මරණාසන්නව හිටපු එසකියා රජුව මරණයෙන් ගැලවුණා කියලා හැමතැනම ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඊට පස්සේ මොනවද උනේ? ඊට පස්සේ මොකද උනේ? එක එක්කෙනා එන්න පටන් ගත්තා එසකියා රජුවව බලන්න. හැබැයි ඔහුට වෙච්ච හාස්කම අහලායි ඔහු බලන්න ආවේ. මේ එනකොට එසකියා රජුව මොකද කළේ? එසකියා රජුව කිසි විදිහක කිව්වේ නැහැ දෙවියන් වහන්සේ ඔහුව සුව කළා. එසකියා රජුව මොනවද කිව්වේ? මගේ දේශ සීමාව මෙච්චරයි. මට දේපල මෙච්චරක් තියෙනවා. මෙච්චර ධනයක් තියෙනවා. මෙච්චර මෙහෙකාරයෝ ටිකක් ඉන්නවා. එසකියා රජුවන්ගේ බල පුළුවන්කාරකම ගැනයි සාක්ෂි දෙන්නේ. දෙවියන් වහන්සේ ඔහුව සුව කළ බව කිසි විටක ප්‍රකාශ කළේ නැහැ. දැන් මොකද වෙන්නේ නැත්තේ? දැන් මොනවද වෙන්නේ නැත්තේ? දැන් එන අයට එසකියා රජුරෝ කියුවේ තමන්ගේ බලය, ධනය සහ දේශ සීමා ගැන. දෙවියන් වහන්සේ දුන්නු සුවය ගැන කියන්න ගියේ නැහැ. දැන් මොනවද වෙන්නේ නැත්තේ? යෙසායා අනාගත වක්තෘතුමා හරහා නැවත එසකියා රජුරවන්ට පණිවිඩයක් කියනවා. යෙසායා අනාගත වක්තෘතුමා එසකියා රජුරවන්ට පණිවිඩයක් දෙනවා. මොකද යෙසායා 39 5 6 7 කියන වගන්ති තුන. යෙසායා 39 5 6 7 කියන වගන්ති තුන. එවිට යෙසායා හෙසකියාට කතා කොට
සේනාවල ස්වාමින් වහන්සේගේ වචනය අසන්න. රජුරවන්ට කියනවා දෙවියන් වහන්සේ ඔබට මෙහෙම කියනවා. දෙවියන් වහන්සේගේ වචනය අහපන්. බලව නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ ගේ තියෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස් කර තැබූ දේත් කිසිවක් ඉතිරි නොකර බබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය. නුඹ තුලින් නික්මෙන නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙන යනු ලබන්නෝය. ඔව්හු බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයෝ වන්නෝයයි ස්වාමින් වහන්සේ කියන සේකයි රාජ්‍යරුවන් සුව කළා සතුරු සේනාවෙන් මිදෙව්වා ආයුෂ අවුරුදු 15ක් දික් කළා. රාජ්‍යරුවන්ට මොකක්ද ආවේ? මාන්නය ඔලුවට ගැහුවා. තමන්ගේ ධනය වස්තු විතරයි රාජ්‍යරුවන්ට පෙනුනේ. දැන් අපේ අය අතිනුත් වෙන වැරද්දක් තමයි දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ යමක් කළාම ඒ දේ ඉදිරියට ඇවිල්ලා කියන්න බයයි. ඔබේ පවුලට සමාදානය දෙන්නේ නැති. ඔබ දුක්ඛී දුප්පත් ඉඳලා උන්වහන්සේ සඵලත්වයට ගියේ නැති. ඔබ රෝගීව ඉඳලා ඔබට සුවය දෙයිලා ඇති. ඔබ හෝනියමක කොඩි පිනේක බන්ධනයක කෙර වෙලා ඉඳලා ඒ වගේ උන්වහන්සේ ගලව ගන්න නැති. හැබැයි එහෙම කරපු ගමන් ඔබ ඉස්සරහට ඇවිල්ලා දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන්නේ. ඔබ සාක්ෂි දරන්නේ ඔබේ බලය, ඔබේ නිලය, තනතුර, ඔබේ අධ්‍යාපන මට්ටම, ඔබේ පෞල් පසුබිම. දැන් අද උදේ මොකද සිදුවීමක් වුණා? අපි නමස්කාර කරන්නයි මේ හිටපු සහෝදරයා. දැන් මම නම නොකිය කිව්වත් ඔබ අඳුනගනි. ගිය 31 රෑ දැක්කට පස්සේ අද තමයි අපිට හැමතුමක් දුන්නේ. අවුරුද්දකට පස්සේ. ඊට පස්සේ සිස්ටර් තමයි සම්බන්ධ වෙලා හිටියේ. සිස්ටර්ගෙන් අහනවලු ටවුන් එනවද අපි 100 වතාවක් විතර දවසකට ටවුන් එකට එනවා යනවා. එතකොට අහනවලු ටවුන් එකට එනවද ඊට පස්සේ ඇයි කියලා කිව්වා. ඊට පස්සේ මොකද හම්බෙන්න ඕන කියලා නේ. ඔව් හම්බෙන්න ඕන. ඊට පස්සේ කොල්ල දැන් අද 31 රෑනේ පල්ලියේ ඇවිල්ලා ආශිර්වාද අරගෙන යන්න. නෑ ටවුන් එකට එන්නකෝ කියලා ආයෙ කියනකොට ඇයි පඳුරු දෙන්නද කියලා සිස්ටර් ටික අවසයිනේ. ඇයි පඳුරු දෙන්නද කියලා ඇහුවලු. එහෙම නෙමෙයි ඇහුවේ දෙවියන් වහන්සේට අල්ලසක් දෙන්නද කියන එකයි ඇහුවේ. තදින්ම අහලා දෙන්නා. ඊට පස්සේ ඕක කිව්වා. ඔයා දෙවියන් වහන්සේට පඳුරක් හෝ දසෙන් කොටසක් දෙනවා නම් ඒක දේව ගෘහයට ඇවිල්ලා දෙන්න. අපිට නෙමෙයි දෙන්න ඕන. දෙවියන් වහන්සේටයි දෙන්න ඕන කියලා සිස්ටර් ෆෝන් එක විසඳ කළා. එතකොට නමස්කාර කණ්ඩායමේ හිටපු සේවය තියෙන ධර්මයේ. එයාට නිශ්ශබ්දව සේවය කරගෙන ඉන්න කිව්වහම නෑ මම රැකියාවක් කරන්න ඕන කියලා කියනවා. දැන් රැකියාවක් කරනවා. හොඳයි. හැබැයි තියෙන්නේ සේවය. එතකොට දැන් අපේ මුදල් ගැවසෙනකොට දෙවියන් වහන්සේව හැල්ලු කරලා මම කියන්නේ දෙවියන් වහන්සේව හැල්ලු කරලා පඳුර ගන්න යාගේ දෙපතුලට අපිට අදගන්නවා. අපි කවදාවත් මුදල් පසුපස ගියේ නැහැ.
දෙවියන් වහන්සේට යමක් වෙනවා නම් ඔබ දෙන්න ඕන දේව ගෘහයට ඇවිල්ලා දෙවියන් වහන්සේට. මටවත් සිස්ටර්වත් නෙවෙයි. දෙවියන් වහන්සේ. මම මේ උදාහරණේ කිව්වේ හෙසකියා රජුවන්ට උනේ හොඳ වුණාට පස්සේ අමතක වුණා. එතකොට තමන්ගේ කාතිරම දානය, බලය, මාන්‍ය ඉහෙට ගහපු ගමන් මොකක්ද ආපු පණිවිඩය? නුඹේ සියලු ධනයක්, නුඹේ සියලු දරුවෝ, සියලුම දේ බැබලෝනියාවට පැහැරගෙන යන්න යනවා. ඇයි? දෙවියන් වහන්සේට කෘතඥ වුණේ නැති නිසා. එහෙනම් මේ ලැබුවහු වර්ෂය තුළ මේ සිදුවීම අතරේ මොකක්ද ඔබට මට උන්වහන්සේ දෙන පණිවිඩය? දැන් නම් වසර ලැබලා තියෙනවා. මේ අලුත් අවුරුද්දේ උන්වහන්සේ දෙන්න හදන පණිවිඩය මොකක්ද? අද ගොඩක් දෙනෙක් ඉන්නවලු දෙවියන් වහන්සේ ඔබේ ගැටලුව විසඳුවා. දෙවියන් වහන්සේට ස්තුතිය නොදී මම මෙහෙම මේක 10 දෙනෙක් එක්ක සාකච්ඡා කරා. මම අහවල් නිලධාරියෙක් එක්ක සාකච්ඡා කරලා තමයි මම මේකට විසඳුමක් ගත්තා. එතකොට ඔහුයි ගැටලුව විසඳගෙන තියෙන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි. දැන් ඔබ දුගීභාවයක ඉඳලා සඵලවත් වුණා නම් දෙවියන් වහන්සේ ඔබ උසස් කළා කියලා කියන්නේ. ඔබ කියන්නේ මම මෙහෙම ප්ලෑන් කීපයක් ගහුවා මෙන්න මේ හින්දා තමයි මම ධනවතෙක් වුනේ. එතකොට ලැජ්ජයි කියන්නේ දෙවියන් වහන්සේ මේ දේ කළා කියලා. ඔබ ගැනයි විදර්මනන්නේ. එහෙනම් දෙවියන් වහන්සේ ඔබට දෙන පණිවිඩය මේකයි මේ ලැබපු අවුරුද්දේ. උන්වහන්සේ මේ ජීවිතේ යමක් කළා නම් ඒක නොපැකිලිව අනිත් අය ඉදිරියේ සභාව ඉදිරියේ උන්වහන්සේට ස්තුති කරා. ඔබ මාන්නේ නෑ මම ඒක මගේ ශක්තියෙන් තමයි විශ්නගත්තේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔබට ලැබුණු ආශිර්වාදයේ පෙරලා හෙසකියා රජුට වගේ නැවත දෙවියන් වහන්සේට වළක්වන්න පුළුවන්. ඔබ උන්වහන්සේට කෘතඥ වෙන්න. ඔබේ තොල්වල ඵලයෙන් ස්තුතිය දෙන්න. දෙවියන් වහන්සේ වඩාත් ඔබට ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේ ඔබෙන් පූජා වට්ටියක් ඉල්ලුවේ නැහැ. දසෙන් කොටස් ඉල්ලුවේ නැහැ. පඳුරු ඉල්ලුවේ නැහැ. අර ඉස්සර වගේ මේ යාගොප්පු කරන්න කිව්වේ නැහැ. නේද? උන්වහන්සේ යේසුස් වහන්සේ අපෙන් ඉල්ලුවේ දෙයයි. දෙවන කිසිමේදී උන්වහන්සේ කිව්වා මට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. ඒ ප්‍රමාණ. එහෙනම් ඔබ පැකිලෙන්නේ ප්‍රාවුන්වහන්සේ ඔබට යමක් කළොත් ඒ දේ උන්වහන්සේට පෙරලා ස්තුති කරන්න. මම හිතනවා ඔබ අද දවසේ පළවෙනි ග්‍රහණය කරගන්න ඇති කියලා. අලුත් අවුරුද්ද ලබලා තියෙනවා. හොඳයි. ධර්මයන් වහන්සේ මඟ පෙන්නනවා ඔබේ ඉඩමකට යන පාර සම්බන්ධයෙන් ගැටලුවක යම් කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. ඔබේ ඉඩමට යන පාර සම්බන්ධයෙන් යම් ගැටලුවක ඉන්න කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. අද දවසේ ඔබේ ඒ ගැටලුවට උන්වහන්සේ අත ගහලා මේ ගැටලුව විසඳෙන්න යනවා. මේ ඔබ නම් ඉක්මනින් දුවලා එන්න ශිලාඥානන් වහන්සේ ඔබට අද ඒ ගැළවීම නිදහස දෙන්න යනවා. හොඳයි. අපි ගායනා කරමු. හිමිය බියසේ කාසිතේ උපකබලයි
දකුණු පැත්තේ ඔබේ නිවසේ කියන්නේ ප්‍රධාන දොරෙන් ඇතුළාට පස්සේ දකුණු පැත්තේ පරණ පත්තර සංගරා ගොඩ ගැහිලා දූවිලි වැදිලා තියෙනවා. ඔබ යම් කෙනෙක්ගේ නිවසේ. මෙන්න මේ නිවසේ ඉඳලා යම් කෙනෙක් මේ ස්ථානයේ ඇවිල්ලා සිටිනවා. ඔබට තියෙන ගැටලුව තමයි ඔබ මොනතරම් මුදල් උපයලා ගෙදරට ගෙනිච්චා ඒ මුදල් රැඳිලා තියෙන්නේ නැහැලු. ඔබේ නිවසේ මුදල් රැඳෙන්නේ නැහැ. ඔබේ නිවසේ සාලේ දකුණු පැත්තේ පරණ පත්‍ර මැගසින් දෝවිලි වැදිලා ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. මෙන්න මේ නිවසේ ඉඳලා යම් කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා කියලා ශුද්ධාත්මයන් වහන්සේ විතරව කරලා මේ ඔබ නම් ඉක්මනින් එන්න දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන්න බලවන්තයි. ඔබට තියෙන ගැටලුවට උන්වහන්සේ අද දවසේ පිළිතුරු දෙන්න යනවා. පරණ පත්තර සංගරා ගොඩක් ඔබේ සාලය කොනක ගොඩ ගහලා තියෙන කෙනා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. Ik draai een hele veel rijke basje binnen zit bij Allah voor cultuur. ඔබ යම් කෙනෙක් තව එක මඟ පෙන්වීමක් තියෙනවා. ඔබ යම් කෙනෙක් දැඩි තීරණයක් අරගෙන තියෙනවා ඔබේ පෞද්ගලික ජීවිතය ගැන. මම මේක විතරක් කරන්න යන්නේ මොකද්ද කියලා. මම කොහොම හරි මගේ ජීවිතයේ මේ අභියෝගය මේ වර්ෂය ඉවර වෙන්න කලින් ජය ගන්නවා කියලා දැඩි තීරණයකට ඇවිල්ලා ඉන්නවා අපි අතර යම් කෙනෙක්. ඔබේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ කාරණාව දෙවියන් වහන්සේ මට කියන්න එපා කියලා කියනවා. ඔබේ පෞද්ගලික ජීවිතයේ ඔබ සම්බන්ධයෙන් යම් කාරණාවක් ගැන ඔබ විසින් එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ අභියෝගය මම අනිවාර්යෙන් මේ වසර ගෙවෙත් ලැබුණු ඒ කියන්නේ මේ අලුත් අවුරුද්දේ මේ වර්ෂය ඉවර වෙන්න කලින් මම මේ අභියෝගය ජය ගන්නවා කියලා දැඩි තීරණයකට ආපු කෙනා. දෙවියන් වහන්සේ ඔබට ජය දෙන්න යනවා. ඔබට අවුරුද්දක් බලන් ඉන්න වෙන්නේ නැහැ. ඔබ යම් කෙනෙක් ඔබේ ජීවිතය සම්බන්ධව දැඩි තීරණයකට ඇවිල්ලා තියෙනවා. දෙවියන් වහන්සේ මේක දැක්කා. ලබන මාස දෙක ඇතුළත උන්වහන්සේ ඔබට ජය දෙන්න යනවා. හිතේ ඉන්න එපා. මේ ඔබ නම් උන්වහන්සේට පුළුවන් මනුෂ්‍යයාට බැහැ කියන දේ දෙවියන් වහන්සේට පුළුවන් වෙනස් කරන්න. ඔබ හිතුවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම මේ අභියෝගය ජය ගන්න. හැබැයි දෙවියන් වහන්සේ ලබන මාස දෙක ඉවර වෙන්න කලින් ඔබට ජය දෙන්න යනවා. ශතාප්පන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. මේ ඔබ නම් හිතා ඉන්න එපා. ඔබ එන්න ඉදිරියට කාලය ගත කරන්නත් එපා. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ නව පරිච්ඡේදයක් වෙත ඔබව ගෙනියන්න යනවා. Try to know soul of සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවා. ඔබට ඔබේ ජීවිතය ගැන ඔබ වටා සිදුවනා වූ සිදුවීම් ගැන ලොකු පසුතැවීමක ඉන්න කෙනා. අද මේ ලැබුවා වර්ෂයේ ඔබේ සියලුම අවහිරතා බැරියර් කැඩෙන දවස ශතාත්මයන් වහන්සේ ඔබට අත තියන්න යනවා. ඔබට උන්වහන්සේ කතා කරන්නේ ආලේපය ඔබට දැනෙනවා.
ආලේපේ දැන්න කෙනා ඉක්මනින් දුවලා එන්න. හිත ඉන්න එපා. ඔබේ ජීවිතයට තිබුණු සියලු අවහිරතා බාධා මේ නිමේෂයෙන් ඉවර වෙන්න යනවා. මේ මොහොතෙන් ඉවර වෙන්න යනවා. මේ ඔබ නම් ඉක්මනින් එන්න. ඔබ ඔබේ ජීවිතය ඔබ වටා වන සිදුවීම් ගැන ලොකු කලකිරීමක ඉන්න කෙනා. ඔබට එන්නාසේ කතා කරන්නේ. එක් ලායකතර වශයෙන් සිටින dear Lord ඔබේ බඩ හරියෙන් ගැහෙනවා. ඔබේ කොන්ද ගැහෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔබට දැනෙනවා. මේ ඔබ නම් හිත ඉන්න එපා. වාඩි වෙලා ඉන්න එපා. ඉක්මනින් නැගිටලා එන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන වෙලාව මොහොත. Ik draai en zie leef de rijke basje binnen zit in mijn rijke you
Yeah.
music